හොඳ නෑ ඉරිසියා කරන්න. වාහන වලට ඉරිසියා කරන අයට පයින්මයි යන්න වෙන්නේ. පාරට ගියත් බස් එකක් කැඩෙනවා එදාට. මේ අනුන්ගේ වාහන වලට ඉරිසියා කරලා. ලස්සනට ඉරිසියා කරන්න හොඳ නෑ. ගියක් ලස්සනට තියෙනකොට ඉරිසියා කරන්න හොඳ නෑ. ඉරිසියාව කියන්නේ හිත අපිරිසිදු කරන. 4 පොයට සිල් ගත්තත් කටින 1000ක් කළත් යාව සුගතිය යවන්න බෑ. ඉරිසියාකාර මිනිස්සු. ඉරිසියාකාරම එක මිනිස්සෙක් දෙව්ලෝ ඉපදිලා නැහැ. හොඳ නැහැ. ඒ නිසා නිකන් අර පින්කමක් කළා චූන් වෙන්න එපා. අපි මේ පාර කටිනේ කළා. අපි පන්සලට ආධාර කළා. අපි දැන් දෙව්ලෝ හිතමයි පිරිසිදු කරගන්නවා. හිතමයි පිරිසිදු කරගන්නවා. අර රට බේරා ගන්න ගිය කැප්පැටි පොළ අධිකාරම් තුලත් කඩුව පැත්තකට දැම්මට පස්සේ හැම වෙලාවෙම ළඟ තිබ්බේ ධම්මපදේ. බෙල්ලට මැරෙන්න බෙල්ලට ගහන්න කලින් එයා කිව්ව පොඩ්ඩක් දෙන්න කියලා ඉනෙන් ධම්මපදේ පොත අරන් ගාතාවක් කියලා දලදා හඳුරන්න වැඳලා බෙල්ල තිබ්බා දංගෙඩියේ. කපපු මිනිහයා ගැත වෙවුලුවා. බෙල්ල කැපුණේ බාගෙට ඔළුව මෙහෙම එල්ලුණා. එකපාරෙන් ගහපි ඔළුව වෙන් වෙලාම යන්න කියලා බාගෙට කැපිච්ච බෙල්ල නැගිටලා ගෙවුවා. දලදා හඳුරන්න වැඳලා මේ මිනිස්සු යුද්ධෙට ගිය බව හැබෑව, කැරලි ගැසු බව හැබෑව, හිත තුනුරුවන් ළඟ තිබ්බා. කඩුව අතෑරියා. කෝන්තර නැහැ. අවසාන වෙලාවෙත් දලදා ළඟ තිබ්බ රිදි කෑල්ලක් අරන් ගහයිල්ලලා දලදා හඳුරන්න මේ වස්ත්‍රේ පූජා වේවා කිව්වා මාලිගාව දිහා බලාගෙන. එහෙම මිනිස්සු හිටියේ. දැන් අපේ මිනිස්සු මැරෙනකොට කෝ ගිරේ කියලා හොයයි. එච්චර මසුරු.